ප්‍රොෆෙසර් කරන සමහර කන්සල්ටේෂන් එනවා බොඩි පිග්මන්ටේෂන් කියලා. ප්‍රොෆෙසර් සෝලා කියලා නමක් කියනවා. ඒක මොකද්ද ප්‍රොෆෙසර්? ඒක පිග්මන්ටේෂන් එක. සෝලා කියන්නේ මොකද්ද? හිරු එළිය. එතකොට සෝලා කියලා කියන්නේ සෝලා ලෙන්ටිජන්ස් කියලා කියනවා අපි මේ particular pigmentation එකට. ඒක ගොඩක් වෙලාවල් වලට අපේ අත්වල ඉහළ සහ පහළ කොටසේ තමයි හැදෙන්නේ. රවුම් දුබුරු පාට පිග්මන්ටේෂන් එකක්. ඒතර ඒකේ පිග්මන්ටේෂන් එකේ විශේෂ ලක්ෂණ අපි අඳුර ගන්න ඕන. ඒක රවුමක් විදිහට තමයි හැදෙන්නේ. රවුම ටිකක් ඩාර්ක් කලර් ඇතුළ පිග්මන්ටේෂන් එකට වැඩිය. ඉතින් මේක අපි අඳුර ගන්න ඕන. ඉතින් ගෙදර ඉඳගෙන අර බෙහෙත් මේ බෙහෙත් එහෙම නැත්නම් අත් බෙහෙත් කරලා මේක තවත් වැඩි කර ගන්නවා. තවත් දන්නේ නැතුව ඉරු එළියට ස්කින් එක එක්ස්පෝස් කරනවා. එතකොට වෙන්නේ මේ තත්ත්වය වැඩි වෙනවා. ඉතින් මේකට සොලියුෂන් එක මොකද්ද? sun protection. sun protection අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන daily habit එකක් විදිහට suitable body sun protection එකක්, face sun protection එකක් නෙවෙයි. ඒ එක්කම මේක අපිට තනියම අයින් කරගන්න බෑ. ප්‍රොෆෙෂනල් කෙනෙක්ගේ ඇඩ්වයිස් ගන්න ඕනේ. ඒ වටේ ඉන්නේ ප්‍රොෆෙෂනල්ස්ලා. ඉතින් ගිහිල්ලා ඇඩ්වයිස් එකක් අරගෙන ඒගොල්ලෝ ට්‍රීට්මන්ට්ස් කරන ගමන් අපි ගෙදරින් එළියට බහින්න 20 minutes before. ගොඩක් වෙලාවට මේ ඊයේ පෙරේදත් ආව ජෙන් කෙනෙක් vehicle එක drive කරනවා හැමදාම උදේට පොඩි දුරක්. ඉතින් මුළු අපේම මේ solar lentigens condition එකයි සහ sunburns තියෙනවා. ඉතින් මේවා අපි දැනුවත් වෙලා කරනවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට personality කියන එක ගොඩාක් වැදගත්. අපේ life එකට අපි කොච්චර qualified වුණත්, කොච්චර ලොකු businessman කෙනෙක් වුණත්, right? මොන professional කෙනෙක් වුණත්. ඉතින් ඒක නිසා professional කෙනෙක්ගෙන් advice අරගෙන ඒකට අවශ්‍ය treatments ගන්න ගමන් ඔයා කිව්වා වගේ body sun protection එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕන.